අපිත් එක්ක එකතු වෙනවා බොහොම විශේෂ දෙන්නෙක්. මොනවද දෙන්න මේ විදිහට ආචාර්ය එතුමා ගැන කියනවා නම් එතුමා තමයි පිරිවැය කළමනාකරණය පිළිබඳ ලංකාවේ සිටින එකම ආචාර්ය උපාධිධාරියා. ඒ වගේම අධ්‍යාපන නායකත්ව සංවර්ධන සහ කළමනාකරණ පීඨයේ කතිකාචාර්ය, කොළඹ විශ්වවිද්‍යාලය සහ වෙනත් රාජ්‍ය සහ පෞද්ගලික විශ්වවිද්‍යාල මෙන්ම විදේශ විද්‍යාලවල පිරිවැය කළමනාකරණය සහ කළමනාකරණය පිළිබඳ කතිකාචාර්ය. ඒ වගේම ප්‍රෝකියා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජික ඒ වගේම ෆයිනෑන්ෂියල් ෆ්‍රීඩම් ජොබ් ප්‍රොවයිඩර් එකකේ සභාපතිතුමා මංජුල රණසිංහ මහත්මයා බොහොම ගෞරවයෙන් ගෝපිලිකන්ව අයබෝවන්. ඒ වගේම අපිත් එක්ක එකතු වෙනවා වරලත් සිවිල් ඉංජිනේරු ඒ වගේම ජාතික ඉදිකිරීම් සංගමයේ මධ්‍යම පළාත් සභාපති මූලික අයිතිවාසිකම් සංවිධානයේ වර්තමාන උපදේශක දෙරණ සහ ඩයිනමික් කන්ස්ට්‍රක්ෂන් පුද්ගලික සමාගම් දෙකේම සභාපති ඒ වගේම ෆයිනෑන්ෂියල් ෆ්‍රීඩම් ජොබ් ප්‍රොවයිඩර් එකකේ නියෝජ්‍ය කළමනාකරු වරලත් සිවිල් ඉංජිනේරු WMD බාලිසුන්දර මහත්මයා වුවත් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. අයබෝවන්. හොඳයි. මන්ත්‍රණ මහත්මයා මොකක්ද මේ ප්‍රෝකියා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය කියලා කියන්නේ? ඒ වගේම ෆයිනෑන්ෂියල් ෆ්‍රීඩම් ජොබ් ප්‍රොවයිඩර් එකකේ කියලා කියන්නේ මොකක්ද? මේ ආයතන දෙකේ ආරම්භය සිද්ධ වෙන්නේ කොහොමද? අතවශ්‍යම 2012 තමයි ප්‍රෝකියා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය සීමා සහිත පෞද්ගලික සමාගමක් බවට ලියාපදිංචි වෙන සමාගම් අනත යටතේ සමාගම් විශාල කාර්යාලය. එතකොට ඒකේ ව්‍යාපාරික අංශ ශේෂ්ත්‍ර 4ක් තමයි ආරම්භ තිබුණේ 3යි පස්සේ එකක් සම්බන්ධ වුණා. එකක් තමයි ජෙම් ඇන්ඩ් ජුවලරි බයි ඇන්ඩ් සෙලින් කියන යුනිට් එක. දෙක තමයි කන්ස්ට්‍රක්ෂන් කියන යුනිට් එක. තුන්වෙනි එක තමයි ආයුර්වේදික් මෙඩිසින් තියෙන යුනිට් එක. ඊට පස්සේ අපි දැන් වසරකට ආසන්න කාලයක සිට අලුත් යුනිට් එකක් පටන් ගත්තා. ඒක තමයි ෆයිනෑන්ෂියල් ජොබ් ෆ්‍රීඩම් යුනිට් එක. ඒතකොට එහෙම තමයි මේ ආයතනයේ විකාශනය අවුරුදු මම හිතන හැටියට දැන් අවුරුදු 14ක් 12ක් 13ක් වගේ වයසක තියෙන සමාගමක් වශයෙන් තමයි මේ සමාගම හඳුන්වන්න පුළුවන්. හොඳයි. ෆයිනෑන්ෂියල් ෆ්‍රීඩම් ජොබ් ප්‍රොවයිඩර් එකකේ හරහා මොන වගේ කාර්යභාරයක් ඉෂ්ට වෙන්නේ? අත වශයෙන්ම ඒක විශේෂිතම බිස්නස් යුනිට් එකක්. අතරම දැන් අපි මේ රටේ අපි දන්නවා ගොඩක් කලාවට ආර්ථික තත්ත්වෙන් ටිකක් සීමා සහිත වෙලා තියෙන හැමෝටම. ඉතින් මේකෙදි තියෙන එකම දේ තමයි අපිට පුළුවන් අපේ මොබයිල් ෆෝන් එක පාවිච්චි කරලා අතරම අපි දැන් පාවිච්චි කරන්නේ ඒක මේ නිකන් සෝෂල් මීඩියා යූස් කරන්න සාමාන්‍යයෙන් පාවිච්චි කළාට මේක හොඳ earning capacity එකක් තියෙන equipment එකක්. ඉතින් අතවශ්‍යම රටේ ජනතාව බලුවාම 98%කට එහා ස්මාර්ට්ෆෝන් එකක් හැම ගෙදරකම තියෙනවා. එතකොට ඒක පාවිච්චි කරලා කොහොමද අපි earning කරන්නේ නැත්නම් සල්ලි හොයන්නේ රැකියාවක් කරන්නේ කොයි විදිහටද කියන එක පිළිබඳව තමයි මේකේ ඒකට බේස් වෙච්ච ව්‍යාපාරික ක්ෂේත්‍රයක් තමයි මේකේ තියෙන්නේ. ඒ නිසා අපේ සමාගම තුළින් තමයි ඒ රැකියා ඒ සියලු දෙනාට පිරිනමන්නේ. ට්‍රේනින් ආයකින් පස්සේ. හොඳයි. වරස්පති මහත්මයා මොනවාද මේ ලැබෙන රැකියා? සහ මේ රැකියාව වලට කාටද ඇත්තට මිල්ලුම් කරන්න පුළුවන් වෙන්නේ? ඔව් අපි ෆයිනෑන්ෂියල් ෆ්‍රීඩම් ජොබ් මේ අංශය යටතේ රැකියා තියෙනවා 70ක්. විශේෂයෙන්ම හඳුනාගත්තු රැකියා 70ක්. ඒ රැකියා 70න් 64ක් ප්‍රොෆෙෂනල් ජොබ්ස් කාණ්ඩයට නේ එහෙම නැත්නම් වෘත්තීයමය කාණ්ඩයට නේ ජොබ් 64ක් තියෙනවා. ඒ වගේම 4ක් තියෙනවා නන් ප්‍රොෆෙෂනල් කැටගරි. එහෙමනේ කිසිම සුදුසුකමක් නැතුව ඉදිරියට එන්න පුළුවන් ජොබ් කැටගරිස් 4ක් තියෙනවා. ඒ වගේම ස්වයං රැකියා 3ක් තියෙනවා. මේ විදිහට තමයි ජොබ් 70 විදිහලා තියෙන්නේ. ඒතර මේකට ඇතුල් වීමට තියෙන අවම සුදුසුකම තමයි ඒ කට්ටියට වයස අවුරුදු 16 සම්පූර්ණ වෙන්න ඕනේ. 16 සම්පූර්ණ වෙලා එතනින් එහා සීමාවක් නැහැ. ස්ත්‍රී පුරුෂ ඕනම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම නන් ප්‍රොෆෙෂනල් ජොබ්ස් ගැන කතා කරොත් ඒ නන් ප්‍රොෆෙෂනල් ජොබ්ස් හතරට සම්බන්ධ වීමට අධ්‍යාපන සුසුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ස්මාර්ට්ෆෝන් එක භාවිත කිරීමේ හැකියාව ප්‍රමාණවත්. නමුත් අර ප්‍රොෆෙෂනල් ජොබ්ස් 64ක් තියෙනවානේ. ඒ ප්‍රොෆෙෂනල් ජොබ්ස් 64ට සම්බන්ධ වෙන්න නම් ඒ තමන්ගේ වෘත්තියට අදාළ නිපුණත්වයක් තියෙන්න ඕනේ. අපේ ආයතනයෙන් කරන්නේ ඒ නිපුණත්වය උපයෝගී කරගෙන කොහොමද මේ අන්තර්ජාලය හරහා මේ ප්‍රෝකේ ආයතනත් එක්ක එකතු වෙලා ඒ ජොබ්ස් කරන්නේ කොහොමද කියලා දෙන එක අපි කියලා දෙනවා. ඒතර ඒ යටතේ ප්‍රොෆෙෂනල් ජොබ්ස් 64ක් යටතේ ඒ කට්ටිය වෘත්තියට ඇතුල් වෙන්න පුළුවන්. ඒ කිසිවක් නොමැති කට්ටියට
අර non professional කාණ්ඩ jobs 4ට ඉදිරිපත් වෙනවා 16කට වැඩි ස්ත්‍රී පුරුෂ ભેදයක් නැතුව ඒ වගේම පාසල් ශිෂ්‍යෙක් වෙන්න පුළුවන් විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් වෙන්න පුළුවන් ගෙදර ඉන්න ගෘහණියක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් කිසිම දෙයක් කරගන්න බැරුව ගෙදරටලා තනි වෙලා ඉන්න පුද්ගලෙක් වෙන්න පුළුවන් මේ ඕන කෙනෙකුට ස්මාර්ට් ෆෝන් එක අල්ල ගන්න පුළුවන් නම් ස්මාර්ට් ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන් නම් ඒ ඔක්කොම මේ ලොකු ආදායමක් ලබා ගන්න පුළුවන් විදියට රැකියාව ලබා දෙන වැඩක් තමයි අපි මේ financial freedom job කාණ්ඩය ඇස්සේ අපි කරන්නේ. හොඳයි. මන්ත්‍රී මහත්මයා දැන් මේ ආයතනයත් එක්ක සම්බන්ධ වෙන කෙනෙක්ට මොන වගේ ප්‍රතිලාභද ලැබෙන්නේ සහ මේ රැකියාව කොපමණ කාලයක් තියෙනවද මේ රැකියාව ස්ථාවරද සිත රැකියාවද ඒක නම් අදහසක් දෙන්න. ඇත්තම ස්ථිර රැකියාව. ඒ කියන්නේ EPF ETF සාමාන්‍ය රැකියාව කැපෙනවා. ඒ වගේම අපේ ආයතනයේ EPF ETF හැම සේවකයෙකුම කැපෙනවා. ඒවා අර්ථසාධක කර්මදල් දෙපාර්තමේන්තුවට ඒවා බාර කර්මදල් දෙපාර්තමේන්තුවට බැර වෙන විදිහට තමයි ඒක අපි සැලසුම් කරලා තියෙන්නේ. ඒත් එක්කම ඊට එහා ගිය දෙයක් වශයෙන් කියන්න පුළුවන් අතරම ලක්ෂ 10ක 1 මිලියන් ලයිෆ් කවර් එකක් තියෙන ෂෝ එකක් තියෙනවා. ඉතින් සාමාන්‍ය සේවකයෙක් වශයෙන් තියෙන සිරු වරප්‍රසාද උට හිමි අත වශයෙන්ම අවුරුදු දෙකක එග්‍රීමන්ට් එක නැවත නැවත අපි අලුත් කරනවා. අලුත් කර මොකද ඒක ලෝකේ වෙනස් වීම වෙනවා. ලෝකේ රටවල් වල නීති වෙනස් වෙනවා. ලංකාවේ නීති වෙනස් වෙනවා. ඒ හැම දෙයකටම අපි ගැළපෙන ආකාරයට සාමාන්‍ය අවුරුදු දෙකෙන් දෙකට අපි එග්‍රීමන්ට් එක නැවත නැවත අලුත් කර අපි සේවකයෝ අපේ ආයතන තුළ තියාගන්නවා. අත වශයෙන්ම කෙරෙන්නේ ආයතනය තමයි රැකියාව දෙන්නේ. ආයතනය තමයි රැකියාව වගකීම ගන්න. ආයතනය තමයි මේ වැටුප් ගෙවන වගකීම ගන්න. දැන් උදාහරණයක් වශයෙන් 2005 තමයි මම මේ කාර්යයට පිවිසෙන්නේ. ෆ්‍රීලාන්ස් ජොබ් ඒ කියන්නේ ඔන්ලයින් පොඩි ආටිකල් ලියන ඒවා ඒ වගේම මම ඉගෙන ගත්ත කාලේ පොඩි අකවුන්ටන්සි පොඩි වැඩ ටිකක් කරලා දීලා ඕම තමයි ඔකට මම සම්බන්ධ වෙන්නේ මුලදී. එතකොට හැබැයි ඒකෙදි සල්ලි හම්බෙච්ච නැති අවස්ථා ඕන තරම් තියෙන වෙබ්සයිට්ස් වලින්. වැඩේ ගන්නවා සල්ලි ගෙවන්නේ නැහැ. ඔය සමහරක් එකක් දෙකක් ගෙවනවා. ඒ වගේ ගිහිල්ලා නමුත් එතකොට මට තේරුම් ගත්ත දේ තමයි වගකීමක් නැහැ. කවුරුත් මේකට වගකීමක් ගන්න කෙනෙක් නැහැ. අපිට ලැබුණොත් එහෙමයි නැත්නම් එහෙමයි. දැන් මේකෙදි එහෙම නැහැ. මේකේ වගකීම සම්පූර්ණයෙන් 100ක් සමාගම ගන්න. සමාගම තමයි මේ හැම දෙයකටම සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒ අතරතුර වුන්ට අත වශයෙන්ම සමාජයේ ජීවත් වීම සඳහා හොඳ සමාජ මට්ටමක් ගත කරන්න පුළුවන් වැටුපක් ලබා දෙන. අත වශයෙන් මේ වැටුප ගැන සඳහන් කරොත් ලක්ෂ ඒ කියන්නේ කෝසස් දෙකක් තියෙනවා. පාඨමාලා 3ක් සම්බන්ධ වෙන එකක් තියෙනවා. 6ක් සම්බන්ධ වෙන එකක් තියෙනවා. ඒතකොට පාඨමාලා 3ක් සම්බන්ධ වුණොත් සාමාන්‍යයෙන් එකක් ෆුල් ටයිම් පාර්ට් ටයිම් කියලා දෙකකට බෙදෙනවා. ඒ රැකියාව තුළ ලක්ෂයක් එකමාරක් අතර මාසෙකට පඩියක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි සෙෂන්ස් 6ක් නැත්නම් ට්‍රේනින් 6කට සම්බන්ධ වෙන අයට ලක්ෂ 3ක් දෙකමාර 3ක් දක්වා ඔහුගේ කැපැසිටි එක අනුව ලබා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඒක අපේ ලංකාවට ලොකු ගාණක් කියලා අපිට තේරුණාට අපි යුරෝ එකක් බලද්දි ඩොලර් එකක් බලද්දි එච්චර ලොකු ගාණක් නෙවෙයි කියන එක තමයි අපි දන්නේ. ඉතින් පිටරට නම් සාමාන්‍ය යුරෝ 16ක් 14ක් වශයෙන් පැයකට ගෙවනවා. ඉතින් එහෙම බැලුවොත් පැය 8ක් වැඩ කරනකොට සෑහෙන ගාණක් එනවා. ඒ වගේ අපිට ගෙවන්නේ නැහැ ලංකාවේ. මේ ෂොප් එක තුල සාමාන්‍යයෙන් යුරෝ 200ක් 250ක් කියනකොට ඒ වැටුප වැඩි කරලා එනකොට රුපියල් වලින් ওই මං කියන ගාණ තමයි සාධාරණව වැටෙන්නේ. ඉතින් කොහොම වුණත් ඒ ට්‍රේනින්ග්ස් වලින් පස්සේ තමයි අපි ඇග්‍රීමන්ට් සයින් කරනවා. employment agreement sign කරනවා. ඒක අත වශයෙන්ම company lawyer ඉදිරියේ තමයි ඒවා නීති අනුකූල සියලු දේවල් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ agreement එක sign කරාට පස්සේ සාධාරණ කාලය ඇතුළත ඔහුට ඒ රැකියාව ලබා දෙන්න අපි සියලු වැඩ කටයුතු සැලසුම් කරගෙන ක්‍රියාත්මක වෙවි යනවා. අපේ සමාගම කියන්නේ මම හිතන්නේ ලංකාවේ මේ වගේ සමාගමක් ආරම්භ වෙලා නැහැ කියලා මම ඒක විශ්වාසයෙන් කියන හේතුව මේක අපේ සේවාලාභීන් ඒ කියන්නේ අපේ සේවයේ බලාපොරොත්තු වෙන අය ගත්තොත් මේ එක කාණ්ඩයකට සීමා වෙලා නැහැ. මේකේ විවිධාකාර හරියට මොහොත මම සරලවම කතා කරොත් මොහොතේ ඉන්න එක જાති මාළු ඉන්නවා. ආන් ඒ වගේ තමයි මේකෙත් එක වෘත්තීන් වල අය ගොඩාක් මේකේ සම්බන්ධ වෙනවා. ඒ නිසා මේක බොහොම මේ ඕපන් ඒරියා එකක්. හැමෝටම සම්බන්ධ වෙලා තමන්ගේ ජීවිතයේ යම් තත්ත්වයකට ගේන්න අපි අවශ්‍ය පසුබිම බොහොම ලස්සනට හදලා තියෙනවා.
හොඳයි. ඉතින් ප්‍රෝකියා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය පිළිබඳව වැඩිදුර විස්තර දැනගන්න ඔබ වෙනුවෙන් දුරකථන අංක විවෘත වෙලා තියෙනවා. ඔබට පුළුවන් SMS මගින් සම්බන්ධ වෙන මතක් කරන දුරකථන අංක 076යි 60යි 21යි 769. ඒ වගේම 070යි 48යි 54යි 084. ඒ වගේම 071යි 48යි 64යි 450. ඒ වගේම හොට්ලයින් නම්බර් එකත් මතක් කරන්න 081යි 14යි 14යි 80යි 03. 081යි 14යි 14යි 80යි 03 කියන දුරකථන අංකය ඔස්සේ ඔබට වැඩිදුර විස්තර දැනගැනීමේ අවකාශය තියෙනවා. හොඳයි. වරසුන්දර මහත්මයා දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් මේ රැකියාවලට සම්බන්ධ වෙන සම්පූර්ණ කානුනේ සුදුසුකම් මොනවද කියලා. ඒ ගැනත් අදහසක් දුන්නොත් වටිනවා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඇත්තටම සුදුසුකම් වලින් ගත්තොත් අටවසර සමත් ඕනෙක් කෙනෙකුට අර නන් ප්‍රොෆෙෂනල් ජොබ්ස් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම අර ප්‍රොෆෙෂනල් කාණ්ඩය ගත්තාම ඒක විවිධ විශේෂ ශාස්ත්‍රයන් ඔස්සේ දෙනවා. උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් ආගිටෙක් කෙනෙකුට. ඒතකොට එයාට ආගිටෙක් කෙනෙක් වෘත්තියේම ආගිටෙක් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම වෙබ් ඩෙවලොපර් කෙනෙක්, එයා වෙබ් ඩෙවලොපර් කෙනෙක් වෙන්න පුළුවන්. ඒතකොට ඒ වගේ ප්‍රොෆෙෂනල් කාණ්ඩය යටතේ ජොබ් කැටගරිස් 64ක් තියෙනවා කියලා මම කිව්වා. ඒ කට්ටියට ඒ මූලික සුසුම තියෙන ඕනකට අමතරව එයාලට පිළිගත්තු එක්ක උපාධියක් අඩු ගානේ ඩිප්ලෝමා සහතිකයක් තියෙන්න ඕනේ. ඒ වගේම මනා ඉංග්‍රීසි දැනුමක් තියෙන්න ඕනේ ඒ ප්‍රොෆෙෂනල් ජොබ්ස් කාණ්ඩය කරන කට්ටියට. නමුත් අර අපි කියපු අපි හඳුනා අපේ ආයතනයේ හඳුන්වාගෙන තියෙන නන් ප්‍රොෆෙෂනල් ජොබ්ස් කිරීමට අවශ්‍ය වෙන්නේ වයස 16ට වැඩිවීම සහ 8 පාස් වීම පමණයි. ඒ කට්ටියට ඉංග්‍රීසි දැනුමක් අවශ්‍ය නැහැ. ඒ කට්ටියට ස්මාර්ට්ෆෝන් එකක් පාවිච්චි කරන්න පුළුවන් නම් ඒ කැටගරිස් දෙකටම සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම කියලා දැන් නන් ප්‍රොෆෙෂනල් කාණ්ඩයේ ජොබ්ස් වලට අර ප්‍රොෆෙෂනල් කට්ටිය සම්බන්ධ වෙන්න බෑ කියන එක නෙවෙයි. එයාලා කැමති නම් ප්‍රොෆෙෂනල් ජොබ්ස් වෙනුවට එයාලට නන් ප්‍රොෆෙෂනල් ජොබ්ස් උනත් කරන්න පුළුවන්. ඉතින් ඒකම අවශ්‍යතාවය වෙන්නේ අපේ ආයතනයෙන් දෙනවා පුහුණුවීම් පාඨමාලා කීපයක්. කාණ්ඩ දෙකක් යටතේ පුහුණුවීම් 3ක් දෙන එක කාණ්ඩයක් තියෙනවා. අපේ ආචාර්යතුමා කිව්වා වගේ ඒ වගේම පුහුණුවීම් 6ක් දෙන අනිත් කාණ්ඩය තියෙනවා. ඉතින් ওই පුහුණුවීම් 3ක් ලබා ගන්න කණ්ඩායමට තමයි ලක්ෂයකමාරකට වඩුවට යන්න පුළුවන්. පුහුණුවීම් 6ක් ලබා ගන්න කණ්ඩායමට යන්න පුළුවන් 2කමාරක් 3ක් වගේ පඩියකට. එහෙම තමයි අපේ මේ ජොබ් වලට ඇතුල් වීම සුසුකම් හිටියට අපි හඳුනා දෙන්නේ ওই ටික තමයි මූලික වශයෙන් නන් ප්‍රොෆෙෂනල් කාණ්ඩයට 16ට වැඩි සහ 8 පාස් වීම ප්‍රොෆෙෂනල් කාණ්ඩයට ඒ තමන්ගේ වෘත්තියට අදාළ නිපුණත්වයත් එක්ක තියෙන ඉංග්‍රීසි දැනුම සහ පරිගණක පාවිච්චි කිරීමේ හැකියාව ඒකට තියෙනවා. රටක සංවර්ධනය වෙනුවෙන් මේ ප්‍රෝකියා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ මේ ගනු ලබන මේ ව්‍යායාමය ගැන කෙටියෙන් සඳහන් කරමු ඉතාක් වෙන්නේ. හොඳයි. ඇත්තටම මට ඒක අවස්ථාවක් ලැබුණේ ලොකු දෙයක් කරන්න. ඇත්ත වශයෙන්ම අපි මේ රටේ ජීවත් වෙන්නේ වෘත්තියෙන් හැමෝම. ඒ කියන්නේ ඒකට තමයි ගරුත්වය බලන්නේ. ඇත්ත වශයෙන්ම හැමෝම රැකියාවක් කරන්නේ ජීවත් වෙන්න අවශ්‍ය මූලික වැටුපක් අරගෙන තමන්ගේ ගෙදර දොර දේවල් කරන්න. එතකොට එහෙම තමයි ලෝකයේ රටවල් වල මිනිස්සු වැඩ කරන්නේ. අපේ රටේ හැර. අපේ රටේ තියෙන අර ඊට වඩා එහා වෙනස් වූ ක්‍රමයක්. ඉතින් අපි මේ කම්පැනි එක තුළ ඒක අපි වෙනස් කරනවා. ඒ වෙනස් කරලා හැමෝටම එක හා සමාන රැකියාව තුළින් තමන්ගේ ගමනක් ඉදිරියට යන්න තමයි අපි පසුබිම හදන්නේ. ඒ නිසා රටේ පුරවැසියෝ කවුද කියන එක හදන්න තමයි ප්‍රධාන වෑයම. ට්‍රේනින් ටික සම්පූර්ණ ලැබෙන්නේ උන්ට ඒ තමන් කවුද මොකද්ද කරන්න ඕනි වැඩ කරනකොට කොහොමද ලීඩර්ෂිප් එක තියෙන්න ඕනි කමියුනිකේෂන් ස්කිල් ඩෙවලොප් වෙන්න ඕනි කොහොමද සිටිසන්ෂිප් එක කොහොමද මේන්ටේන් කරන්නේ කොලැබොරේටිව් වර්ක්ස් කරන්නේ කොහොමද වගේම මේ අන්තර්ජාල විදිහට වැඩ කරන්න කොහොමද කියන එක ට්‍රේනින් ටිකක් තමයි අපි දෙන්නේ. එතකොට මේ වැඩ ටික වුණාම මේ ලංකාවේ සියලු ජනතාව ඉතා ඉහළ මානසික තත්ත්වයෙන් හොඳ ඇටිටියුඩ්ස් වලින් පරිපූර්ණ හොඳ ඩිසිප්ලින් මේන්ටේන් කරන මිනිසුන්ට වැලියු එකක් දෙන්න පුළුවන් මිනිස්සු හදන එක තමයි අපේ බලාපොරොත්තුව. හොඳයි මතක් කරනම් ප්‍රෝකියා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය පිළිබඳව දැනගන්නට ඔබට තියෙන දුරකථන අංක ඔබට පුළුවන් SMS හරහා සම්බන්ධ වෙන්න 076යි 60යි 21යි 769 070යි 48යි 54යි 084 ඒ වගේම 071යි 48යි 64යි 450 ඒ වගේම හොට්ලයින් නම්බර් එක 081යි 14යි 14යි 8003 කියන දුරකථන අංකය ඔස්සේ ඔබට පුළුවන් වැඩිදුර විස්තර දැනගන්න. ඉතින් අද දවසේදී මේ සංවාදයේ වෙනුවෙන් අපිත් එක්ක එකතු වුණේ ආචාර්ය මංජුල රණසිංහ මහත්මයා, ඒ වගේම වරරත් සිවිල් ඉංජිනේරු WMD වලිසුන්දර මහත්මයා. බොහොම ස්තුතියි දෙපළටම අද දවසේදී එකතු වීම සම්බන්ධයෙන්. ඉතින් හිතත් නේ ඔබට ආරාධනා කරනවා වෘත්තීය වශයෙන් සාර්ථක වෙන්න අපේ රට තුළ ගෞරවනීය ස්ථානයක සමාජගත වෙන්න ප්‍රෝකියා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයත් එක්ක එකතු වෙන්නට කියලා. ඒ සමගින් අපි සෝදානම් මේ සංවාදයට සමුදෙන්න. නැවත හමු වෙමු.